ඔයාලා බ්ලෙන්ඩ් එකේ පාරක් එහෙම හදන්න try කරනවා නම් එන කම්මැලි වගේ කියලා හිතෙනවා නම් මේ තියෙන්නේ ඒකට විසඳුමක්. ඔයාලට කරන්න තියෙන zip file එකට මෙහෙට download කරගෙන මේක extract කරගන්න. extract කරගත්තට පස්සේ මෙතන තියෙනවා blend file එකක්. මේක right click කරලා open with කියලා වගේ blender version එකෙන් දෙන්න. ඊට පස්සේ මේ විදිහට වගේ මේක open වෙනවා. මේ පාර click කරා right click කරලා copy කරගත්තා. ඊට පස්සේ මෙතනින් new general එක open කරගන්න මේක save කරන්න ඕනේ වෙන්නේ නැහැ. ඊට පස්සේ මෙතෙන්ට ඇවිල්ලා මේ ටික delete කරලා දාලා අරක මේ විදිහට paste කරගන්න. එතකොට මේ විදිහට වගේ පාර වගේ අලුත් සීන් එකට paste වෙනවා. මෙතන මේ පාර මෙහෙම දෙයක් තියෙනවා. මේකේ control ටික මම කියලා දෙන්නම්. මෙතන අපිට මේ පාර දික් කරගන්න පුළුවන් මේ විදිහට මේක click කරලා යන edit mode එකට. edit mode එකට ගියාට පස්සේ ඔයාලට පේන්නේ මේ විදිහට තියෙන පාර මැද්දේ මේ ඉරි තියෙනවා. හරිද? එතකොට මේ පාරේ ඉරි වලට අපි මේ මෙතන මේ dot එක select කරන එක ඔබලා ඔයාලට පුළුවන් මේක dot එකක් select කරලා ඔයා keyboard එකේ E අකුරේ බූත් එහෙම ඔයාලට පුළුවන් මේ විදිහට පාර ඉස්සරහට දික් කරන්න. හරිද? E ඔබලා Y බූත් ඔයාලට පුළුවන් මේ විදිහට Y පැත්තට දික් කරන්න X ඔබන්න මේ පැත්තට. මම මේක X ඔබලා මේ පැත්තට අරගෙන එන්නම්. මේ හරියෙන් අතර තියලා මම මේක නවත්තනවා. දැන් අපි හිතමු අපිට හදන්න ඕන කියලා නම් අර හන්දියක් වගේ. එතකොට මම කරන්නේ මේ ක්ලික් කරලා E ඔබනවා. ඊට පස්සේ right click කරනවා. ඊට පස්සේ මම ආය පාරක් E ඔබලා ඊට පස්සේ මම මේක Y ඔබලා Y පැත්තට අරන් යනවා. එතකොට මේ විදිහට පාර මේ පැත්තට හරියට මෙහෙම නැමෙනවා. දැන් මම කරන්නේ මෙතන ක්ලික් කරලා ඊට පස්සේ ආය පාරක් E ඔබලා ඊට පස්සේ Y ඔබලා මේ පැත්තට පාර අරගෙන යනවා. එතකොට ඔයාලට පුළුවන් මේ විදිහට පාර ලස්සනට හදාගන්න. මෙතන මම මැද ඩොට් එක ඔබලා ආය පාරක් මම E ඔබලා ඊට පස්සේ Y ඔබලා X ඔබලා X පැත්තටනේ. X ඔබලා මේ පැත්තට මෙහෙම අරගෙන යනවා. මේ විදිහට ඔයාලට හන්දියක් හදාගන්න පුළුවන්. එතකොට ඔයාලට පුළුවන් ඕනනම් පාරේ කොටසක් ගලවලා ගන්න ඕන නම් ඔයාලට කරන්න තියෙන්නේ මේ විදිහට කෙලවර වල් දෙකක් මේ විදිහට select කරා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් control එකයි R එකයි ඔබලා මේ විදිහට මැදින් cut එකක් දාගන්න පුළුවන්. ඊට පස්සේ මම කරන්නේ මේකයි මේ කෙලවරයි select කරගන්නවා. කරලා මම කරන්නේ මේක P අකුර ඔබලා section කියන selection කියන එකෙන් මේ විදිහට ගලවලා ගන්නවා. දැන් මම ආපහු එන්නම් object mode එකට. මම මේ පාර මෙතනින් මෙහෙම ක්ලික් කරලා ඒක hide කරලා දාමු මෙතනින්. ඔන්න දැන් අපිට පාරේ තනි කෑල්ලක් තියෙනවා. ඒතර මේකේ මෙහෙම දෙයක් තියෙනවා. ඒ තමයි වගේ පාර මේ පාරේ ඔරිජින් එක ඇවිල්ලා අර කියන්නේ ඈතකට තියෙන්නේ. මේක ෆික්ස් කරන්න වෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. ඔයාට සිද්ධ වෙනවා මේ අර world ඔරිජින් එක ගන්න මෙන්න මෙතෙන්ට. ඒක කරන්නේ මෙතෙන්ට පාර ගාවට ඇවිල්ලා ඔයාලා shift key එක ඔබාගෙන mouse එකේ right එක click කරන්න. එතකොට මේ විදිහට ඔයාගේ මේ පාරට එනවා ඔයගේ අර world origin එක. ඊට පස්සේ කරන්න තියෙන්නේ මෙතන object පාර click කරලා object කියන එකට ඇවිල්ලා set origin කියන එක දෙන්න 3D cursor කියන එකට. දැන් ඔයාගේ පාර මේ විදිහට හරි. අපි මේක දැන් shift S ඔබලා cursor එක යවමු අප world origin එකට. ඊට පස්සේ පාරත් click කරලා shift S ඔබලා මෙතන selection to cursor කියන එක දුන්නාට පස්සේ පාර මේ විදිහට මැදට යනවා. ඊළඟට කතා කරනවා මේකේ තියෙන materials ගැන. එතකොට මේක click කරලා මෙන්න මෙතෙන්ට ආවට පස්සේ මෙතන මේ modifiers වලට ආවට පස්සේ මේ තියෙන වගේ setting ටික මෙතන මේ width එක කියන්නේ මේකේ පාරේ තියෙන මේ ප්‍රමාණය ඔයාලට මේක වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ line කියනවා. line කියලා කියන්නේ පාරේ තියෙන මේ බෙදලා තියෙන ඉරි ගාන. line එහෙම ඔයාලට ඕන නම් දාගන්න පුළුවන්, වැඩි කරගන්න පුළුවන්. එතකොට මෙතන line length තියෙනවා, ඒව වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා line scale තියෙනවා. ඒ ටික වැඩි කරගන්න. stop line එක කියන්නේ මෙන්න මේක. ඒතර මේ stop line එක ඔයාලට ඕන නැති කරලා දාන්න පුළුවන්. arrows කියන්නේ මේ arrows ටික වෙන hide කරලා දාන්න පුළුවන් arrows. මෙතන padding කියලා කියන්නේ මේ කොටස. මේක මේ පැත්තට ඕන ටිකක් ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙන asphalt edge කියලා. ඒ කියන්නේ මේ පාරේ තියෙන අර නිකන් කියන්නේ පරණ ගතිය. කියන්නේ පාට ගිහිල්ලා වගේ තියෙන look එකක් තියෙනවා. ඒක ගන්න පුළුවන්. මෙතන paint edge එක කියලා කියන්නේ මේ ඇඳලා තියෙන paint එකේ අර නිකන් පාට ගිහිල්ලා වගේ තියෙන look එක ගන්න මෙහෙම. මෙතන cracks කියන එක තියෙනවා. මේක වැඩි කරාන් පස්සේ ඔයාලා පේනවා පාරේ තැන් තැන් වල මේ විදිහට crack වෙනවා.